සාමාන්‍යයෙන් ස්කින් කෙයාර් රූටින් හෙයාර් කෙයාර් රූටින් ගැන මේ කලින් ව්ලොග් ගෙනාවේ නෑනේ. ඉතින් මට අද හිතුණා මේ මගේ හිස් සොටි අඩු වෙච්ච එක ගැන ඔයාලත් එක්ක පොඩ්ඩක් ෂෙයා කරගන්න. හිස් සොටි ප්‍රශ්න ගොඩක් අය තියෙනවානේ. මටත් තිබ්බා 9 වසරේ නම්. හැබැයි දැන් තේරෙනවා මට පොඩ්ඩක් මේක කන්ට්‍රෝල් වෙලා කියලා. වගේ දේවල් තනියම කරන්න ඕනෙත් නෑනේ. ගෙදරින් එකේ චුට්ටක් try කරලා බලන්න මගේ මේ ක්‍රමය ඔයාලටත් හරියනවද කියලා. ඩංගු ද්‍රව්‍ය දෙකයි තියෙන්නේ ඒකේ. එකක් මෙන්න මේක. උළුහාල්. උළුහාල් මම නම් මේ බ්ලෙන්ඩර් කරලා තියෙන්නේ. බ්ලෙන්ඩර් කරලා කුඩු වශයෙන් පවුඩර් එකක් වගේ ගණන් ගන්න බෑ පොඩ්ඩක් මේ අමාරුයි. හැබැයි මේ අර තියෙනට පොඩ්ඩක් කුඩු කරලා ගත්තාම ෂේප්. මේ ගත්තා මෙන්න මෙවුවා. මේ ඇවිල්ලා කරපිංච කුඩු. මම නම් මේක ගත්තේ කඩේ. මේ කරපිංච පවුඩර් එක තියෙනවා කඩේ. දැන් උළුහාලකින් දින්දිත්තම් මෙන්න මෙහෙම භාජනයකට දාගන්න. ඒකටම කරපිංච කුඩු එකක් දාගන්න. නැත්නම් බොහොම ඩිංගිත්තා. මොකද ස්කල්ප් එකේ විතරනේ ගාන්නේ. කොණ්ඩෙත් ගානවා හොඳයි. මගේ කොණ්ඩෙත් ලොකුවට දිග නැහැ නේ. ඒ නිසා අවුලක් නැහැ. මේ ප්‍රමාණය මට ඇති. උඩ ටිකකුත් දාගෙන තියා ගන්න. ළමයි මෙන්න මෙහෙම පොඩ්ඩක් දීගෙන යනවා. අලවංගල හදාගන්න. හොඳේ. ඔන්න පදම හරි. ඔන්න පැක් එක නම් හරි. මම මේක ළමයි මේ පෙරා ගත්තා. ඔයාලට රෙද්දකින් හරි පෙනියරකින් හරි මොකක් හරි තියෙනවා නම් පෙරා ගන්න. කෑලි පිටින් ගන්න බෑනේ. කෑලි පිටින් ගෑවම හැමතැනම වැටෙනවා ගෙදර. ඔන්න පැක් එක නම් හරි. මේ ඒක හරි නිකන් පොඩක් අර ටික් එක වැඩි. උළුහාල්නේ. දැන් මං ගාව තියෙන ස්කල්ප් මසාජ් එක. ඔයාලා තියනවා කඩේ ගන්න. මේක නම් 600 ගානක් දුන්නේ. ඊට පස්සේ උදේ වුණා ඔලන්න නැතේ නේද? ස්කල්ප් එක ඊට ගන්න කොණ්ඩේ පීර ගන්න. මම සාමාන්‍යයෙන් පීර ගත්තා කලින්. කොණ්ඩේ හොඳට ටිකක් පීරගෙන ස්කල්ප් එක හොඳට මසාජ් කරගන්න. මේක නම් ආතල් වැඩියි. පුදුම සනීපයක් තියෙනවා. අවුවයිනේ. ඔයාලට ඇති තරම් විනාඩි කොහා කරගන්න. කොහත් කෑ ගන්න කපුටත් කෑ ගන්න තරමේ. විනාඩි 5ක් විතර හොඳට මසාජ් කරගන්න. දැන් අපි මේක ගමු. ඉන්න එක පෙන්න. ඒක තමයි පදම. දැන් මෙන්න මෙහෙම ස්කල්ප් එකේ ගා ගන්න තියෙන්නේ. ස්කල්ප් එකේ නම් ගාලා ඉවරයි. දැන් තව ටිකක් ඉතුරුයි මගේ. ඉතුරුනොත් ඉතින් හැය එකෙත් ගා ගන්න. ස්කල්ප් එකට තමයි මූලික දැන දෙන්න ඕනේ. ඔන්න ඒක ඉවරයි. ඔන්න ඒක ගාලා ඉවරයි. හොඳ ටී-ෂර්ට් අඳගෙන ඉන්න එපා ළමයි පේනවනේ. මේ ඔය වැඩ කරන ඉතින් ගෙදරට අඳින එකක් අඳින්න. විනාඩි 45කට පස්සේ ඒක හේදුවා මම.
ෂැම්පෝ කරේ නෑ. නිකම්ම වතුරින් හේදුවේ. ඔයාලට සෙම එහෙම තියනවා නම් එච්චර වෙලා තියාගෙන ඉන්න එපා. සෙම තියෙන අය මේ සෙම තියෙන අයට මම මේ පැක් එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. සීතලයිනේ. සෙම තියෙන අය මේක ගන්න එපා. ඉතින් මම මේක ගන්නේ සතියකට එකපාරයි. මේකට යන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකයි. කම්මැලි නොවේ ඒ නිසා හදලා බලන්න. රිසල්ට් තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකේ මටත් මැසේජ් එකක් දාන්න. හැබැයි මෙහෙමයි. පැක් විතරක් ගාලා මදි. කට පරිස්සම් කරගන්නත් ඕනේ. කට ගියේ මේ කෑම බීමෙන් වතුර ටිකක් බොන්න වැඩිපුර. අන්නාට බෝතලයක් තියාගෙන දැන් අමාරුවේ ලීටර් දෙකක් විතර බොනවා දවසට කොහොම හරි. බෝඩිම ඉන්න දවසට. කැම්පස් එකේ කොහේ හරි ඇවුනොත් නම් ඉතින් මේ පෙවෙන්නේ නැහැ. ආයි vlog එකකින් හම්බෙමු.